යාළුවනි කොහොමද? අද අපි කතා කරන්න යන්නේ ලෝකයේ ප්‍රසිද්ධ වාහන සමාගමක් වන ටොයෝටා වාහන සමාගම ගැන. ටොයෝටා කියන්නේ ජපානයේ ආරම්භ වූ ලෝකයේ පුරා ප්‍රසිද්ධ වූ වාහන නිෂ්පාදන සමාගමක්. ඉතින් මේ ටොයෝටා සමාගමේ මෝටර් රථ, ට්‍රක් රථ, SUV රථ නිෂ්පාදනය කරලා තියෙනවා. ඉතින් ටොයෝටා වාහන ඉන්ධන කාර්යක්ෂමතාව සහ ගෝලීය ආකෘතිය මත අවධානය යොමු කරනවා. ඒ වගේම උසස් තත්ත්වයේ ඉංජිනේරු කාර්ය හරහා සමාජයට හා භාවිතා කරන්නට වගකීම් සහිතව දායක වීමේ අපේක්ෂාවන් සමග වැඩි කරනවා. ඒ වගේම ටොයෝටා වාහන පරාසෙහි ක්ෂුද්‍ර කාර් වලින් ලැබෙනවා. ලෙක්සස් වැනි ዋහනත් එයට ඇතුළත් වෙනවා. එහෙනම් අපි දැන් කතා කරමු ටොයෝටා වාහනවල ප්‍රධාන ලක්ෂණ. අංක 1 විශ්වසනීයත්වය. ටොයෝටා වාහනවල දිගු කාලීනව පවත්නා මේ ටොයෝටා වාහන සමාගම ඔවුන්ගේ වෙළඳ නාමයේ මූලික අංගයක්. අංක 2 නවෝත්පාදනය. ටොයෝටා හයිබ්‍රිඩ් තාක්ෂණයේ පුරෝගාමීක වශයෙන් ක්‍රියා කරනවා. විදුලි වාහන සහ හයිඩ්‍රජන් ඉන්ධන කාබනික වාහනයක් සඳහා වැඩි ආයෝජනයක් කරනවා. අංක 3 ගෝලීය ව්‍යාපෘතිය. ටොයෝටා විවිධ ප්‍රදේශ සහ උචිත වාහන ආකෘති නිපදවනවා. ආසියාවේ ෆිගෝ වැනි කුඩා වාහන සිට උතුරු ඇමරිකාවේ හයිලෑන්ඩ් වැනි විශාල වාහන දක්වා විවිධත්වයක් තියෙනවා. කොරොල්ලා හා රැව්4 වැනි වාහන ලෝක පුරා ජනප්‍රියයි. අංක 4 භාවිතා කරන්න මධ්‍යස්ථිත නවීන සැලසුම්. ටොයෝටා වාහන සුරක්ෂිතතාව, ඉන්ධන කාර්යක්ෂමතාව, එන්ජින් වැනි ලක්ෂණ වලට යටත්ව සැලසුම් කරලා තියෙනවා. හරි, දැන් අපි කතා කරමු ටොයෝටා සමාගමේ ආරම්භය. ටොයෝටා ආරම්භ වූයේ 1933 දී ඒ ජපානයේ. මුලදී රෙදි ව්‍යාපාරයක් ලෙස, පසුව වාහන නිෂ්පාදනයට හැරුණා. අපි ඊළඟට කතා කරමු සමාගම් දර්ශනය. ටොයෝටා හි ව්‍යාපාරය වටා ගෙවෙන්නේ ස්ටේක් හෝල්ඩර් විශ්වාසය දිනා ගැනීම සහ සමාජය සඳහා දායක වීම යන මූලික සංකල්පයන් වටාය. අපි දැන් කතා කරමු වෙළඳ නාම. ටොයෝටා සතු අනෙක් වෙළඳ නාමයක් ලෙස ලෙක්සස්, ඩයිහත්සු සහ හීනෝ පවතිනවා. අපි දැන් මේ සාරාංශය කතා කරමු. ටොයෝටා කියන්නේ ලෝකෙ පුරා පාරිභෝගිකයන් සහ විශ්වාසදායක නවීන පරිසර හිතකාමී වාහන ලබා දෙන නිරන්තරයෙන්ම නවෝත්පාදනය කරන සමාගමක්. ඉතින් අද වීඩියෝ එක හොඳ නම් අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් අපි ඊළඟ දවසින් හමු වෙනසුරු ඔබ සියලු දෙනාටම සුබ දවසක්.